අවශ්‍යතාවය අනුව තමා මිනිස්සයා හොඳ නරක හොඳ නරක තීරණය කරන්න. අපි අපේ හොඳම යාළුවා අතින් වැරද්දක් වුණාම ඒක වැරද්දක් විදිහට දකිනවද? කිසිසේත්ම නැහැනේ. නෑ. මගේ එකා කියලානේ කියන්නේ. මගේ එකා කියලානේ කියන්නේ. ඒක අපි ඒක හදාගමු කියලානේ කියන්නේ. ඒක ෂේප් කරලා දානවානේ. මං හරියට නම් කියනකොට සමහරක් වෙලාවට පැහැදිලිවම. දැන් අපි කරන දේවල් වල වරදකාරී භාවයක් අපිට ඇති වෙනවද කවදාවත්? නෑ. කිසිසේත් නෑ. දැන් උදාහරණයක් මොකක් හරි කියනවා මම හරි කියලා කියනවා. අපි යනකොට පාරේ තරුණයෝ දැක්කම කියනවා නේ මේ ගංජාකාරයෝ. එහෙම කියනවනේ. හැබැයි කොල්ලෝ ටිකක් එක්ක අහුවෙලා තව වචනයක් තියෙනවා. භයානක වචනයක්. තොල් දෙක දිහා බලලා ඇස් දෙක දිහා බලලා කුඩ්ඩෝ කියලා කියනවා. කුඩ්ඩෝ කියලා කියනවා. හරි භයානකයි. හරිම බෑ. ඒ ළමයට ඇහුනොත් ඒක ඒ ළමයාව කුඩ්ඩෙක් කරවන්න පුළුවන් ආමුදුරට. කොල්ලේ බීඩිය සිගරට් එකක් බියත් මොකද කියන්නේ? කුඩුකාරයෙක් කියලා කියන්නේ. එතකොට අර අපි කරන දේ කිසි තැනක වැරද්දක් විදිහට